ආයිබෝවන් යාළුවනේ. අද අපි කතා කරමු මාස්ක් එකක් ගැන. ආෆ්ටර් ඉෆෙක්ට් වලින් මාස්ක් එකක් හදාගන්න විදිය ගැන. මේ මම ආෆ්ටර් ඉෆෙක්ට් ගැන දෙවෙනි ටියුටෝරියල් එක. අපි ආෆ්ටර් ඉෆෙක්ට් ඕපන් කරලා මාස්ක් එකක් හදන්න හැටි බලාගමු. ඊට පස්සේ ඒකට ටෙක්ස්ට් එකක් දාලා ලස්සන ඇනිමේෂන් එකක් හදන්න හැටි බලාගමු. හරි, මම ආෆ්ටර් ඉෆෙක්ට් ඕපන් කරනවා. මම අලුත් කම්පියුටර් එකක් ආරම්භ කරනවා. කම්පියුටර් new කම්පියුටර් company name එක mask project එක HTTV division එක අපර 5යි start time code එක 0යි background color එක black. හරි, ඊට පස්සේ මම මෙතන මේ solid එකක් open කරනවා. ඒක නම් මෙතන right click කරනවා new solid background solid එක අපි black. okay, තව solid එකක් open කරනවා. ඒක blue. ඒක blue. okay, ඊට පස්සේ මම මේ solid එක rename කරනවා. එතන solid එක උඩ right click කරලා rename කළා. නම දෙන්න blue. ඊටසේ black එක අතර rename කරනවා. ඒකට දෙනවා black. ඊට පස්සේ මට mask එකක් හදා ගන්න ඕනේ. මම මේ blue කියන එකට click කරලා එතෙන්ට ගිහිල්ලා ඒ කියන්නේ මේ කාඩ පෙන්නේ මුලින් මේ කොටුව වගේ එක උඩ click කරගෙන ඉඳලා මේ ellipse tool කියන එක click කරනවා. ඊට පස්සේ මෙතනින් අල්ලලා මේ විදිහට මාස්ක් එක අඳගත්තා. ඊට පස්සේ මම මේ blue solid එකේ arrow key click කරනවා. මාස්ක් click කරනවා. මෙතන මාස්ක් එක click කරනවා. ඊට පස්සේ දැන් මම මාස්ක් feather එක වැඩි කරනවා. අනේ ඒක බොඳ වෙන විදිහට ඒක. හරි, cool mask එකක් තියෙනවා දැන්. ඊට පස්සේ මම මේකේ effect එකක් දාන්න යනවා. effect වල මම මේ effect වල color correction hue saturation වලට යනවා. ඊට පස්සේ දැන් මේ change channel range කියන තැන stopwatch click කළා. මේ තප්පර 5යි දුන්නේ. තප්පර 5න් තප්පර 4ක් මාර්ක් විතර ගෙනියන. මේ ගාඩේ මෙච්චර පස්සේ ඊට පස්සේ මේ කට්ටේ තනිකර වටයක් කරකවනවා. වටයක් කරකවලා අපිට පුළුවන් number pad එකේ බිඳුව හරි මෙතන preview එක හරි ඔබලා RAM preview එක බලා ගන්න. හරි, මම number pad එකේ බිඳුව ඔබනවා. හරි ලස්සන effect එකක් දෙනවා. හරි, ඊට පස්සේ එතන U type කරාම එනවා අපිට අපි දාගත්ත channel range එක ටික මේ හදාගන්න පුළුවන් ඒවා. ඊට පස්සේ දැන් මට ඕනේ මෙතන ටෙක්ස්ට් එකක් දාගන්න. ටෙක්ස්ට් එක දානවා මම රූපරියනක් කියලා. ඊට පස්සේ මම මේක මන්දර align කරනවා. ඊට පස්සේ එතනට මාස්ක් එකක් දාගන්නවා. කියන rectangle tool එකෙන් මේ විදිහට මාස්ක් එක දාගන්නවා. ඒ කියන්නේ අපේ ටෙක්ස්ට් එක වලට විතරයි මාස්ක් එක දාන්නේ. ඊට පස්සේ මොනිටර් වල රන් කරනවා ඒක. හරි, මේ විදිහට දීලා මෙතන මේ මාස්ක් පාත් එක ක්ලික් කරන කලින් මෙතන මේ ලයින් එක මුලට ගෙනල්ලා මාස්ක් පාත් එක stopwatch එක ක්ලික් කරලා අසවන්න. ඊට කලින් මේ අපේ
මාස්ක් එක තියනවා මෙතන මොකුත් පේන්නේ නැති වෙන අන්න මෙතන තියෙනවා. ඊට පස්සේ මම මෙතන මාස්ක් පාත් එක ස්ටොප් එක ක්ලික් කරනවා. අපේ තප්පර ගන්න ගෙනිච්චා. ඊට පස්සේ මම මෙතනින් අල්ලලා අන්න මෙතෙන්ට ආයෙ ගේනවා. ගෙනාවට පස්සේ නම් වැඩ එකේ බින්දුව වල RAM preview එක බලා ගන්න පුළුවන්. අන්න විදිහට කලර් වෙනස් වෙනවත් එක්කම අපේ මාස්ක් එකේ ඉතාම ලස්සනට ටෙක්ස්ට් එක ඇනිමේට් වෙනවා. හරිම ලස්සනයි. ඊට පස්සේ ඒක يعني වීඩියෝ එකක් විදිහට එළියට රෙන්ඩර් කරනවා. ඊට මම කම්පියුටර් එකට ගිහිල්ලා කම්පියුටර් එකට ගිහිල්ලා ඇක්ටිව් වෙන්න කිව්වට ගිහිල්ලා सेटिंग टिक दीला प्रिंट करना अबे वीडियो का रेंडर लाइव रही मेरे मिनिमम अबे वीडियो कहीं दी रही लदी ना आने का प्ले करना आई प्ले करूँ मेरी वीडियो क्लास सेंटर प्ले करना पे हरी अदर एटी वीडियो लिखी बराई लबना मासी अभी तात शटर की ना ट्यूटोरियल लगे हम भी इधर सुबह दवसक